දැන් මේගොල්ලෝ කියනවා ඩීල් කියලා. අපි අභියෝග කරනවා ගාල්ලේ ඉන්න නායකයෝ. පොහොට්ටුවේ නායකයෝ ඉන්නවා ගාල්ලේ. සජබේ නායකයෝ ඉන්නවා ගාල්ලේ. අපි අභියෝග කරනවා ඒගොල්ලත් එක්ක මොකද්ද දාපු ඩීල් එක කියලා ප්‍රසිද්ධිය කියන්නේ. ප්‍රසිද්ධිය කියන්නේ. අපි දන්නවා පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයෝ විදියට. අපි දන්නවා අවංකව පළාත් පාලන ආයතනවල ඉන්න සභිකයෝ අවංක සභිකයෝ ඉන්නවා. ඇත්තටම පළාත් පාලන ආයතන ඔබතුමා පළාත් පාලන ආයතන ඔබතුමාගේ පොයින්ට් ජයග්‍රහණය 90 එකක් නෑ එහෙම එකක් නෑ ඩීල් එක තමයි උපනගරාධිපති ඔබතුමා කතාව කරගෙන යන්න. ඉතින් දේශපාලනේ ජංගියේ කක්ක කරගන්න නැතුව ඉන්න. දේශපාලනයේදී ජංගියේ කක්ක කරගන්න නැතුව ඕවා කියවලා එන්න. ජංගියේ කක්ක කරගෙන කට්ටියත් ඉන්නවා ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි. අපි කිව්වේ පක්ෂයක ඩීල් නෑ. මේ පළාත් පාලන ආයතන වලට අසීමිත විදියට ආදරය කරන නියෝජිතයෝ ඉන්නවා. අපි එක කතා කරනවා. ওই සභාපතිවරු ප්‍රාදේශීය සභා සුන්නත් දූලි කරනකොට ප්‍රාදේශීය සභාව ගෙදර අරන් යනකොට ඒ අවංක මහජන නියෝජිතයෝ සමහර පළාත් පාලන ආයතන ඡන්ද වලින් පරද්දලා දිනවා. ඒක ඇල්පිටියෙත් කරා. ඒ නිසා ඒ අවංක මහජන නියෝජිතයෝ අද ජාතික ජන බලවේගෙත් එක්ක එකතු වෙනවා. ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි මේගොල්ලෝ කියනවා දැන් මේ කර්මාන්ත වැටිලායි කියලා. කර්මාන්ත වැටිලා කර්මාන්ත අකුලගෙන යනවා කියලා. මේගොල්ලන්ට මතක නැහැ කර්මාන්ත වලට කරපු සෙල්ලම් ටික. මේගොල්ලෝ කර්මාන්ත පෝර හදන්න තිබිච්ච කර්මාන්ත ශාලාව වහලා වදකාගාර දාලා දැන් කියනවා කර්මාන්ත වැහිලාලු. අපිට මතකයි කර්මාන්ත ශාලාවේ ඉඳලා ගබඩාව දක්වාම නියෝජ්‍යකාරක සභාපතිතුමනි වැහුවා. විකුණා ගින්තට තුනීලෑලි ගාල්ලේ සාමාන්‍යයෙන් ඒ දවස්වල ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි ගින්තට තුනීලාලි වල වැඩ කරනවා කියලා කිව්වොත් සේවකෙක් දැන් කසාදයක් බඳිනවනම් කසාදේ සහතික කරනවා ගින්තට තුනීලාලි වල වැඩ කරන සේවකෙක් කසාද බඳිනවා නම් කසාද යෝජනාවක් ආවා. එහෙම තමයි ගින්තට තුනීලාලි තිබුණේ. අපිට ඩොලර් ආවා විදේශ රටවලට යනකොට ඩොලර් ආවා ලංකාවේ එනකොට රුපියල් ආවා. අද ගින්තට තුනීලාලි පහුගිය පාලන කාලේ මේ දෙගොල්ලා දැන් මම පූට්ටු වෙලා පළාත් පාලන ආයතන හදනවා. පූට්ටු විපක්ෂේ මේගොල්ලත් එක්ක අපේ ඩීල් නෑ. අපි දිනෝ මේ රටට ආදරය කරන මහ පොළොව විකුණන් කන ඒකට විරුද්ධව ඒකට ආදරය කරන ජනතාවත් එක්ක නියෝජිතයොත් එක්ක අද ගින්තට තුනීලාලි කර්මාන්ත ශාලාවක් නෑ. මැෂින් ටිකක් නෑ. බීමත් නෑ විකුණන් කාලා. ඒවා විකුණන් කාලා. දැන් ඒවට කැක්කුමක් දින ඇත්ත මහජන නියෝජිතයෝ ඉන්නවා බිමේ. ඒගොල්ලෝ ඒක බේර ගන්නව නම් මේගොල්ලෝ එක ගිහිල්ලා බේර ගන්නද? මේගොල්ලෝ එක්ක බේර ගන්න බෑ ඒක. ඒක බේර ගන්න ජාතික ජන බලවේගෙත් එක්ක අද පෙළ ගැහෙනවා.